රිසල්ට් ආවට පස්සේ මොකද වෙන්නේ? උඹලත් එක්ක ළමයි එකට හිටපු මිනිස්සු පිරිසක් උන්ගේ හීන වලට යනවා. ප්‍රතිඵලය එනවා ළඟ ළඟ. හරි ප්‍රශ්නයනුත් දැන් මේ කතාව ඔලුවට දාගන්න ඕන ළමයි උඹලටත් ඉන්නේ වගේ පොඩි කාලයක්. මගේ ප්‍රතිඵල ආවට පස්සේ ළමයි මගේ ප්‍රතිඵල එන දවසේ ප්‍රශ්නයි උදේ ළමයි මම දැන් C3ක්ද කොහෙද ඇවිල්ලා තියෙන්නේ මැත්ස් කරලා ප්‍රශ්නයිකේ කාලයක් ළමයි මුකුත් නොකර ඉඳලා සෙකන්ඩ් ෂයි රිසල්ට්ස් ආවට පස්සේ වැඩ කරලා A2යි B1ක් ආවා ළමයි. මමයි තර්ඩ් ෂයිකේ රිසල්ට්ස් ආවා. මොකද ළමයිනේ A2යි C1යි. ළමයි ප්‍රැක්ටිස් එක අඩු නම් භෞතික විද්‍යාව ලකුණු අඩු වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ළමයි යවිලා පොලිමේ රිසල්ට්ස් කියනවා. උඹලට පොලිමේ වෙලා පිටිපස්සෙන් බලන් ඉන්න වෙනවා ළමයි. උන් රිසල්ට්ස් කියලා යනවා. ළමයි හොඳට පාස් වෙනවා කියන එකේ රස ගන්නේ පාස් වෙච්ච එකේ. ඒක හොඳටම දන්නවා ළමයි ෆේල් වෙලා පාස් වෙච්ච එකේ. ඒක පුළුවන් බං. හැමෝටම පුළුවන්. මොන මට්ටමේ හිටියත් කරන්න පුළුවන්. සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආදරණීය නංගිල මල්ලිලා හැමෝටම. දරුවනේ මම සඳරුවන් පෙරේරා මම පේරාදෙණිය වෛද්‍ය පීඨයේ දෙවන වසරේ දැනට ඉගෙන ගන්න වෛද්‍ය ශිෂ්‍යයෙක්. ළමයි මට කියන්න ඕන සරලම කාරණාව වෙච්චරයි රිසල්ට් ආවට පස්සේ මොකද වෙන්නේ? හරිද? රිසල්ට් ආවට පස්සේ මොකද වෙන්නේ? ළමයි මම ඒ ගැන පොඩියට කතා කරන්න පටන් ගන්නවා. ඒතර මේ වීඩියෝ එක 27 26 28 මීන් පස්සේ තමයිනේ අවුරුදු 10කට පස්සේ එක්සෑම් ලියන උන් ඉන්නවා නම් උන්ටත් මේක වැදගත් වෙයි මේ විදියටම. ළමයි මතක තියාගන්න O level ප්‍රතිඵලය ශිෂ්‍යත්ව ප්‍රතිඵලය වගේ නෙමෙයි ළමයි A level ප්‍රතිඵලය ආවම වෙන වැඩේ හරිම වෙනස්. උලින් මේක අපි තේරුම් ගන්න ඕන. ළමයි A level ප්‍රතිඵලයක් ආවට පස්සේ උඹලත් එක්කම එකට පන්තියේ ආඩි වෙලා හිටපු යාළුවෝ ටියුෂන් ක්ලාස් එකේ වාඩි වෙලා හිටපු යාළුවෝ උඹ චූටි කාලේ ඉඳලා අර එකට ළමයිනේ සෙල්ලම් කරපු යාළුවෝ මොකද වෙන්නේ? සමහර වෙලාවට ළමයි ඕගොල්ලොත් එක්කම එක්සෑම් ලියලා කට්ටියක් මිනිස්සුන්ගේ හීන වලට යනවා ළමයි. තමන්ගේ යාළුවෝ තමන් එක්ක එකට පුටුවේ වාඩි වෙලා හිටපු යාළුවෝ උඹලත් එක්ක ළමයි එකට හිටපු මිනිස්සු පිරිසක් උන්ගේ හීන වලට යනවා. හරි? පිරිසක් මොකද වෙන්නේ ළමයිනේ? කට්ටියකට තමන්ගේ හීන පෙනි එතනට යන්න බැරුව නතර වෙන්න වෙනවා. හරි? මහා ආසාවෙන් ඒ හීනට යන්න හිටපු මිනිස්සු. ළමයි එතකොට ඊතර මහා වේදනාවක් ඉතුරු වෙනවා. ඕගොල්ලෝ ඔලුවට දාගන්න ඕන මේ කාරණාව ළමයිනේ රිසල්ට් ආවට පස්සේ ගොඩාක් කට්ටියට ඒ ලෙවල් විභාගෙදී වේදනාව තමයි ඉතුරු වෙන්නේ. හරි තමන්ගේ යාළුවෝ තමන්ගේ නෑදෑයෝ අරයාගෙන පුතා ගියයි කියනවා තේරුණාද? අන්න මෙයාගේ පුතා අරේ ගිහිල්ලයි කියනවා. ළමයි මෙන්න කැම්පස් සිලෙක්ට් වෙලා කියනවා. හරි ළමයි සමහර වෙලාවට තමන්ට හිතා ගන්න බෑ කොහොමද ඒක උනේ කියලා. ළමයි උඹලා මේක සීරියස් ගත්තේ නැති වුණාට ළමයි මේක ළමයි සියදිවි විනාශා ගන්න තරම් ප්‍රබල වෙන කාරණයක් සමහර වෙලාවට. ඇයි මට බැරි වුනේ? ඇයි මට බැරි වුනේ කියන ප්‍රශ්නේ. ලංකාවේ ඉන්න බහුතරයක් ළමයින්ට ඕක තව ටික දවසකින් එනවා ළමයි. දැන් උඹලට සිරිලක පිරි අවුරුදු සිරි උනාට ළමයිනේ තව ටික දවසක් ගියාම අවුරුදු ඉවර වෙලා ළමයි වෙසකුත් සමහරට පහුවේ. හැබැයි ඊට කලින් වෙයි කියලා මට ලොකුවට හිතනවා ළමයි. අවුරුදු සිරි ඉවර වෙච්ච ගමන් ළමයි වෙසක් සමරවන්න වෙන්නේ නැහැ උඹලට. ඒ නිසා ළමයි මතක තියාගන්න ඉල්ලා ප්‍රතිඵලය එනවා ළඟ ළඟ. හරි? සෙකන්ඩ් ෂයින් විශේෂයෙන් දැනගන්න ඕන. ඒ වගේම ෆස්ට් ෂයින් ඔලුවට ගන්න ඕනේ. රිසල්ට් එක ආවට පස්සේ ළමයි උඹලට නැලෙන්න කාලෙකුත් නැහැ. උඹලටත් ඔය දේ ඔය විදිහටම වෙන්න තියෙනවා තව අවුරුද්දක් ගියාට පස්සේ. ඒ නිසා මේක හැමෝටම පොදුයි ළමයි. පොදු කාරණා කියන ඒවා හැමෝටම එකයි ළමයි. මේවා එක එක අවුරුද්දට වෙන වෙනම දාන්නේ නැහැ. ළමයි එහෙනම් තේරුම් ගන්න උඹලට දුක් වෙන්න වෙනවා තව ටික දවසක් ගියාට පස්සේ ඒක වෙන්න තියෙනුම් දැනටමත් ගන්න එක්සෑම් ලියවුම්. මට මේක වෙන්න නියමිතයි කියලා. ළමයි ඕක වුණාට පස්සේ ඕක එකක් විතරයි. ඊට පස්සේ මොකද වෙන්නේ ළමයිනේ? උඹලා දැන් ගැම්මෙන් එක්සෑම් කරගෙන ආවෙන්න පුළුවන් සෙකන්ඩ් ෂයි එක හරි ළමයිනේ මොකක් හරි. දැන් රිසල්ට්ස් එන්න දින අපේ සෙකන්ඩ් ෂයි ළමයි. දැන් ළමයි පාඩම් කරගෙන ආවා. හැබැයි ළමයි සමහර වෙලාවට යන ප්‍රතිඵලෙත් එක්ක උඹලට ආයේ ටියුෂන් පන්තියට යන්න හිතෙන්නේ නැහැ. ඇයි මම මේක කරන්න කියලා හිතනවා. දැන් ළමයි ටියුෂන් පන්ති යන්න එළියට බැස්ස වෙලාව ඉඳලා ඊට පස්සේ අහන්නේ මොකද්ද? හරි ගමේම ඉන්න CCTV ටික අහන්නේ ළමයිනේ. ප්‍රතිඵලය මොකක්ද? ප්‍රතිඵලය මොකක්ද? ප්‍රතිඵලය මොකක්ද? ළමයි මම හැංගිලා වගේ තමයි ෆස්ට් ෂයි ඉවර වෙලා මේ රිසල්ට් ආවට පස්සේ ළමයිනේ පන්ති ගියේ. හරි අමාරුයි මූණ දෙන්න. හරි අමාරුයි මූණ දෙන්න. හැබැයි ළමයි මට මූණ දාන්න පොඩි හරි හයියක් තිබ්බා. මම දෙයක් කරගත්ත නිසා අන්තිම මාස කීපේ. ඒත් ළමයි ඒකත් වේදනාවක්. ඒකත් වේදනාවක්. ළමයි මතක තියාගන්න. ඒ නිසා F3ක් තියෙන එකෙක් වුණත් හිතලා ගන්න ඕන ළමයි ඔය වේදනාව එනවා. තමන්ට සමාජයට මූණ දෙන්න අමාරු ගතියක් එනවා. හරි ළමයි හැබැයි අපි කරන්න ඕන හැංගිලා ඉන්න එක නෙමෙයි. ළමයි හිතා ගන්න බැරි වෙනවා සමහරවිට. ඇයි මට මෙහෙම වුනේ කියලා හිතෙනවා. ළමයි මතක තියාගන්න උඹලට ඕක එනවා තව ටික දවසක් ගියාට පස්සේ. ඔය ප්‍රශ්නේ ඔය විදිහටම එනවා. හරි ඒකත් පැත්තකින් තියන්නකො ළමයි. ඊළඟට ළමයිනේ උඹලට හිතෙන්න පටන් ගන්නවා. දැන් සෙකන්ඩ් ෂයි කරන්න පටන් ගත්තොන්ට හිතෙනවා යකෝ දැන් ඔන්න අපේ ෆස්ට් ෂයි රිසල්ට් උත් ආව මම තාම මෙලෝ මගුලක් හරියට කරගෙන නැහැ කියලා. හරි උඹට ඒක හිතෙනවා ළමයි මොන වැඩ කරපු කාටත් හිතෙනවා මම තාම එක්සෑම් එකට ලෑස්ති නැහැ. තව මාස කිහිපයකින් එක්සෑම්. ඒතකොට උඹට ෆස්ට් ෂයි කාලේ මතක් වෙනවා. යකෝ එක්සෑම් එකට මාස 6ක් තිබිලත් මට ෆස්ට් ෂයි කරගන්න බැරි වුණා. මට සෙකන්ඩ් ෂයි එක කරගන්න පුළුවන් වේද කියලා හිතෙනවා. ෆස්ට් ෂයිමුත් දැන් මේ කතාව ඔලුවට දාගන්න ඕන ළමයි උඹලටත් තියෙන ඒ වගේ පොඩි කාලයක්. ඇත්ත කතාව තමයි දරුවනේ උඹලට ඔය සිතුවිල්ල ආවට පස්සේ උඹලා වැටුනොත් ඔය මාස 6ක් මමයිනේ මදි. හැබැයි ඔය සිතුවිල්ලත් එක්ක උඹලා නැගිටින්න ඕන ෆස්ට් ෂයි උන් නැගිටිනවා වගේ 10000 ගුණයක වේගෙ. ඒක කරන්න පුළුවන් සෙකන්ඩ් ෂයි ළමෙක්ට හෝ තර්ඩ් ෂයි ළමෙක්ට විතරයි. ඒක තමයි ළමයිනේ වෙනස. ඒ නිසා ළමයි මතක තියාගන්න රිසල්ට් ආවට පස්සේ තමයි දැන් තමයි ළමයිනේ අර ඉබ්බා දුවන්න පටන් ගන්න වෙලාව. හරි හාවු ටික නිදා ගන්න වෙලාවේ ඉබ්බු ළමයි දුවන්න පටන් ගන්න ඕන. ඉබ්බා දුවන්න ඕනේ නැහැ. උඹලා ඇවිදින වේගෙන් ඇවිදපල්ලා. වෙලා වෙනවා ළමයි
හරි ෆ්‍රෙෂ් අයුන් සමහරුන් මගේ අරනවා පව් ඒ ළමයි. ඇත්තටම ළමයි මම කොච්චරවත් කියන විෂයය උන්ට. හැබැයි තේරුම් ගන්න ටික දෙනයි. හැබැයි උඹලට තේරෙනවා මම මේ කියන ළමයි මේකේ තියෙන ප්‍රශ්න කොට උඹලට තේරෙනවා. ළමයි මේ අපේ ජීවිතයක් වෙනුවෙන් යුද්ධ කරන්නේ. හරි උඹලගේ හීන ළමයි. උඹලගේ අම්මලා තාත්තලාගේ අවුරුදු ගානක හීන. උඹලට එකපාරක් ඒවා ස්පනා අපිට නැති වුණා. දැන් උඹලා තමයි දඟලන්නේ ඒවා හැබෑ කරගන්න. ඒ නිසා ළමයි තේරුම් ගන්න රිසල්ට් ආවට පස්සේ උඹලට හිතේවි මම මොනවද කරලා තියෙන්නේ කියලා. එතෙන්දී වැටෙන්න එපා ළමයි. උඹලට තාම තියෙනවා මේකෙන් ගොඩ එන්න කාලය. ඊළඟට ළමයිනේ ඊළඟට මතක තියාගන්න ඕන රිසල්ට්ස් ආවට පස්සේ උඹලා කොච්චර හිතාගෙන හිටියද ළමයි රිසල්ට්ස් වල රස්නේ තියෙන්නේ ටික දවසයි. රිසල්ට්ස් වල රස්නේ තියෙන්නේ ළමයි ටික දවසයි වැඩ කරන්න පටන් ගත්තට පස්සේ ටික දවසක් ගියාම ළමයි ආයි පාරක් උඹලට හිතෙනවා මේක නෝමල් කියලා. ළමයි තේරුම් ගන්න නෝමල් නෑ. හරි උඹලා ඔය විදිහට හිටියොත් උඹලට කෙලවෙනවා. ඒ නිසා ළමයි මේ රස්නේ කියන එක ළමයි රිසල්ට් ආවට පස්සේවත් රිසල්ට් ඇවිල්ලා ටික දවසක් යද්දි නැති වෙලා යන රස්නයක්වත් නෙමෙයි. එහෙම රස්නයක් නෙමෙයි උඹලට එන්න ඕන. ළමයි දැන් එන්න ඕනේ රස්නේ. හරිද? දැන් මේ රස්නේ ඇඟට අරගෙන උඹලා වැඩ කරන්න පටන් ගන්න ඕන. ළමයි උඹලට මගේ ජීවිතය ගැන කියනවා නම් මට මතකයි මගේ ප්‍රතිඵල ආවට පස්සේ ළමයි මගේ ප්‍රතිඵල එන දවසෙත් ෆ්‍රෙෂ් ආයි උදේ ළමයි මම අර මං හිතන අමීර් ખાන්ගේ දවර ෆිල්ම් එකක් තිබ්බ ළමයි මල්ලව පොර ගහන එකක් දුවලා දෙන්නෙක් එක්ක. දංගල් මට ළමයි දංගල් තමයි ඒකේ නම දැනුම මතක් වුණේ දංගල්. ඔන්න ඕක ළමයි උදේ බල බල හිටියේ. එදා උදේත් අම්මා මට බැල බැල හිටියේ. තමුසේ හිටපටි බල බල ඉන්නවා තමුසේ වැඩ කරන්නේ නෑ නේද කියලා. බැල බැල හිටියේ ළමයි. මගේ විදිහ ඒකයි ළමයි. මට දෙයක් බලන්න ඉතුරු ළමයි ඒක බලන්නම ඕන. ඒක මගේ විදිය. දැන් උනන් තමයි හිතන්නකො මට ක්ලාස් කරන්න ඕන කියලා හිතුනොත් රැලි වෙනකම් මම කරනවා ළමයි. එක ළමයි කියක් කරනවා. ළමයි තේරුම් ගන්න. ඒක විදිය එක එක්කෙනාගේ විදිය. ළමයි තේරුම් ගන්න ඔන්න ඔහොම තමයි හිටියේ. ඔන්න ඔහොම තමයි හිටියේ. එතකොට ළමයි මට බයලජි වල ශාක හෝමෝන වගුවක් මතක නෑ. මතක නෑ ළමයි. ඔය කාලේ මාස 6ක් ගිහිල්ලා අපිට රිසල්ට් ආවේ මාස 6ක් ගිහිල්ලා. ළමයි අගෝස්තු මාසේ රිසල්ට්ස් ආවේ. අගෝස්තු 28 හිතපල්ලා ෆස්ට් ආයි එක්සෑම් ලියන ළමයි අගෝස්තු මාසේ රිසල්ට්ස් ආවේ. රිසල්ට්ස් අගෝස්තු මාසේ ඇවිල්ලා නෑ. මම එදා උදේ 28 වෙනිදා උදේ මම ෆිල්ම් එකක් බලනවා. කොණ්ඩෙත් ළමයි වාගෙන හොඳටම හිටියේ පාඩම් කරා පාඩම් වැඩ කරා. නමුත් ළමයි එක්සෑම් එක කියන එක පොඩ්ඩක් අමතක වෙලා තිබ්බේ. විෂයන් තුන බැලන්ස් එකක් නෑ. බයලජි ළමයි ලොකුවට නෑ. ඉගෙන ගත්තා විතරයි ඔය කාලේ. ලියලි ඉගෙන ගත්තා පාඩම් කෙරිල්ලක් නෑ. පේපර් කෙරිල්ලක් නෑ. මුකුත් කරලා නෑ. රසායන විද්‍යාවත් එහෙමයි ළමයි පේපර්ස් එකක්වත් කරලා නෑ. ඉගෙන ගත්ත දේවල් කරලා නෑ. දැන් උඹලා බහුතරයක් කොහොමයි මම දන්නවා. ළමයි භෞතික විද්‍යාවත් අනේ මට පුළුවන් නෑ. මම දැන් උගන්වන්නේ භෞතික විද්‍යාවනේ බං. මට භෞතික විද්‍යාව පුළුවන් නේ ළමයි. හැබැයි එහෙම ඉඳලා පේපර් එකක් කරන්න බෑ ළමයි. ළමයි තේරුම් ගන්න අපිට ප්‍රැක්ටිස් එක කියන එක නැතුව ළමයි පේපර් එකක් කරන්න බෑ. හරි උඹලා ඒක තේරුම් ගන්න ඕන. උඹලා ඒක තේරුම් ගන්න ඕන ළමයිනේ ප්‍රැක්ටිස් එකක් නැතුව ඒක කරන්න බෑ. කොච්චර පුළුවන් කලින් පාර ඒ අකුරු ආවත් උඹලා හිතන්න ඕන උඹලා තාම මේ ගේමේ ඉන්න ඕන කියන එක. නැත්තම් ළමයි ඔය A අකුරු B අකුරු C අකුරු වෙන්න පුළුවන්. ඒ අවදානම ගන්න එපා ළමයි. හරි අවදානම ගන්න එපා. ඉතින් ළමයි මම හිටියා ළමයි. රිසල්ට්ස් ආවට පස්සේ ළමයි මට පුදුමාකාර හිතු ප්‍රසිතවිල්ලක් ආවා. යකෝ මේ මාස 6ට මම මොනවද කරේ කියලා. ඒ අතරින් වේදනාවක් දැනෙනවා ළමයි. දැන් ළමයි පන්ති යනවා රිවිෂන් ක්ලාස් යනවා. සමහර උන් ඉන්න පුළුවන් මෙතන. දැන් රිවිෂන් ක්ලාස් එකකට යන ළමයි පන් නැගිට ගන්නත් පණ නැහැ. කියන බල කාලා නැහැ කියන නෑ ළමයි. කාලා නැහැ නෙමෙයි. උඹලට දැන් මතක නැහැ මොකද පේපර් එකක් ගිහලා ලියන්න. සමහර ළමයි දැන්නේ ක්ලාස් යන්න පටන් ගන්නනේ. හැබැයි ළමයි ඔළුවට දාගන්න මුකුත්ම නොදැන බින්දුව ඉඳලා ළමයිනේ දැන් රස්සාවකට ගිය සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි කරන උන් වෙන්නත් පුළුවන්. හරි දැන් රිසල්ට් ආවට පස්සේ ආයි ගේමකට බහින්න ඉන්න උන් වෙන්න පුළුවන්. ළමයි උන්ටත් තාම ගොඩනගන්න පුළුවන්. මම දන්නේ එහෙම ළමයි හිටියා. මම දන්නේ එහෙම ළමෙක් හිටියා. මම මුලින්ම බැංක් එකක වැඩ කරා ළමයි. ඒ ළමයා මේක කියන එකට අකමැති වෙන එකක් නෑ. ඒ ළමයා මුලින්ම ළමයි මම හිතන්නේ C3ක්ද කොහෙද ඇවිල්ලා තිබේ මැත්ස් කරලා ෆස්ට් ෂයි එකේ. කාලයක් ළමයි මුකුත් නොකර ඉඳලා සෙකන්ඩ් ෂයි රිසල්ට්ස් ආවට පස්සේ වැඩ කරලා ඒ දෙකයි B එකක් ආවා ළමයි. භෞතික විද්‍යාවටද කොහෙද B එක ආවේ. නමුත් අනිත් විෂයන් දෙකට මේ අකුරු තිබ්බා. ඒ ළමයාව ළමයිනේ රුහුණේ ඉංජිනේරින් පීරියඩ් වුණා ළමයිනේ ආව රුහුණේ. ඔව් රුහුණේ ළමයිනේ ඉංජිනේරු. ඒ පීරියඩ් තමයි ආව වුණේ. ළමයි එතකොට ඒ ළමයා මුකුත් කරේ නෑ. හැබැයි කරගත්තා. ඒ ළමයි අර වේදනාව, Tamanට දැනෙච්ච වේදනාවෙන් තමයි වැඩ කරේ. කරගන්න ඕන කොහොම හරි කියන එක ආව හිතට. ළමයි මගේ තව යාළුවෙක් හිටියා. එනං අක්කා කෙනෙක්. ඒ අක්කත් ළමයි ෆස්ට් ෂයි එකේ ලියලා සෙකන්ඩ් ෂයිත් කරලා ඒත් රිසල්ට්ස් මදි වෙලා. ඒතර මගේ හොඳ කියන මට පුළුම තරම් උදව් කරව මිනිස්සු ළමයි ජීවිතේ. ඒ අක්කා මොකද කරේ ළමයි? බැංකුවක වැඩ කරා. බැංකුවක වැඩ කරලා ඒ අක්කා මොකද කරේ අන්තිමේ? හරි රිසල්ට්ස් ආවට පස්සේ තමයි දරුවනේ තේරුම් ගත්තේ මං ආයෙ ෂයි එකක් ලිව්වොත් හොඳයි කියලා. ළමයි තර්ඩ් ෂයි එක බැංකුවක වැඩ කරා මාස 6ක්. ළමයි බැංකුවක වැඩ කරාම තමයි තේරෙන්නේ ඔක්කොම මතක වෙනවයි කියලා. එහෙම මතක හිටින්නේ නෑ ළමයි මේ දේවල්. අපිට තියෙන හිත්. හැබැයි ළමයි තර්ඩ් ෂයි එකේ රිසල්ට්ස් ආවා. මොකද්ද ළමයිනේ? A 2යි C 1යි. ළමයි ප්‍රැක්ටිස් එක අඩු වුණාම භෞතික විද්‍යාවේ ලකුණු අඩු වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි ළමයි ඒ ළමයා කරපු දේ බලන්න. හරි මුකුත් නොදැන ඉඳලා ළමයිනේ මාස 6ක් මුකුත් නොකර ඉඳලා ඇද්ද ළමයි A 2ක්. හැබැයි ළමයි උඹලට දැන් වැඩ කරන්න පටන් ගත්තොත් දැන් වැඩ කරන්න පටන් ගත්තොත් ළමයි A 3ක් ගන්නවා කියන එක ගේමක් නෑ. ඒ තුනක් ගන්නවා කියන ගේමක් නෑ. ළමයි මමත් කොහොමද හිටියේ?
මම ළමයි මගේ සෙකන්ඩ් ෂයි රිසල්ට් එකේදී මමත් හිටියේ ඔය වගේ. ඊට පස්සේ තමයි ළමයි පිකප් වෙලා බයොලොජි ක්ලාස් දුවන්න පටන් ගත්තා. ඒත් සල් 4 ළමයි මේ පන්තියට ගියේ. හරි භෞතික විද්‍යාව පන්ති යන්න පටන් ගත්තා. සර්ලා සර් මට තමයි කතා කරන්නේ එක සර්ුයි. හරි. ඒ තමයි මගේ භෞතික විද්‍යාව ගුරුවරයා. මං ගිහලා කතා කරාම සර් කරේ කතා කරන්න හිටියේ. ළමයි මතක තියාගන්න. එතකොට තමයි ඔක්කොම මතක් වුණේ. කතා කරන්න ඕන, මේක ගොඩ දාගන්න ඕන, රිසල්ට් කියන්න ඕන. ළමයි වේදනාවක් දැනෙනවා. එයි ළමයි යවිලා පොලිමේ රිසල්ට්ස් කියනවා. උඹලට පොලිමේට වෙනවා පිටිපස්සෙන් බලන් ඉන්න වෙනවා ළමයි. උන් රිසල්ට්ස් කියන යනකම්. හරි. පන්තියේ ළමයි ඒ අකුරු පොත්වල ඇවිල්ලා ළමයි ලියනවා. උඹලත් එක්ක හිටපු යාළුවෝ. උඹලට බලන් ඉන්න වෙනවා ළමයි. ළමයි එක විෂයක් බැලන්ස් කරගන්න බැරුව සෙකන්ඩ් ෂයි කරගන්න උනා ඒත් එච්චර තමයි ওই වේදනාව ඒ විදිහටම තියෙනවා. ළමයි මතක තියාගන්න. ඒ නිසා උඹලා ඔලුවට ගන්න ඕන. මම විඳපු වේදනාව ළමයි තව දහස් ගාණක් තව ටික දවසකින් විඳින්න යන වේදනාව ළමයි පව් ළමයි. ඒ ළමයි දැනෙන්න හොඳ නැහැ මිනිස්සුන්ට. එක්සෑම් එකක් ළමයි හොඳට පාස් වෙනවා කියන එකේ රස දන්නේ පාස් වෙච්ච එකේ. ඒක හොඳටම දන්නවා ළමයි ෆේල් වෙලා පාස් වෙච්ච එකේ. හරි ළමයි මම අද උඹලට මෙහෙම කතා කරන්නේ මම එක්සෑම් එක පාස් වෙලා හදාගත්ත පදනම උඩ ඉඳගෙන තමයි මම මේ කතා කරන්නේ. ඒක නැත්තම් ළමයි මම නෑ. හේතුව මගේ ශිෂ්‍යත්වයේ ළමයිනේ මම ෆේල්. හරි O level පාස් වුණා ළමයි හැබැයි නමුත් මට ඒකෙන් A level වලට කිසි වැඩක් වුණේ නෑ. A level කියන එක ළමයිනේ මම ආයේ මුලින් ඉඳලා ගොඩනගපු දෙයක්. හරිද? මම ළමයි ගොඩනගපු දෙයක්. තේරුම් ගන්න මමයි මගේ ජීවිතේ හැදුවේ. තේරෙනවද ළමයි මගේ ගුරුවරු කිව්ව දේත් අහගෙන මම හැදුවා ළමයිනේ මගේ ජීවිතේ පදනම උඩ ඉඳගෙනයි කතා කරන්නේ. නැතුව ළමයි නිකන් ඉඳගෙන මුකුත් නොකරගත්ත කෙනෙක්ට කතා කරන්න බෑ. මෙහෙම කතා කරත් ඒව කවුරුත් අහන්නෙත් නෑ. දරුවනේ තේරුම් ගන්න. තමන්ගේ අනන්‍යතාවයේ පවා ගොඩනගන්නේ තමන් මිනිහෙක් වෙන්න පටන් ගන්නේ තමන් දෙයක් දිනන තැන ඉඳලා. ළමයි හිතන්නකෝ උඹලාට ලොකු ලොකු දේවල් තේරෙන්නේ නැහැ. හැබැයි උඹලට මේ වගේ දේවල් තේරෙන ළමයි දැන් හිතන්නකෝ දරුවනේ මොකක් හරි කෑමක් හදන්න පටන් ගන්නවා. කෑම ළමයි එක කෑමක් හරි රසට හැදුනහම තමයි අනේ මට උයන්න පුළුවන් නේ කියලා දැනෙන්නේ. එතන ඉඳලා තමයි ළමයිනේ අපි පටන් ගන්නෙ. ළමයි උඹලාට තාම සෙට් වෙලා නැහැ ඔය පාඩම් කරන්න පටන් ගන්න නැතුව තාමත් ළමයි අර කාලකන්ණි වෙවි ඉන්න මිනිස්සුන්ට තාමත් ඒ රස ඇවිල්ලා නැහැ ළමයි. උඹලා ඒ නිසා බහින්න ඕන ළමයි මේකට එක දවසක් බෑපල්ලා. Tamanට බැරිම කොටසක් අරගෙන ළමයි Tamanට ආසන හිතන ගුරුවරයෙක්ගෙන් හරි ඉගෙනගෙන ළමයි ඒක පුළුවන් කරගන්න. ඒ රසත් ඇති ළමයිනේ උඹලා මේ තුනකට අරගෙන යන්න. හැබැයි තවත් කාලකන්ණි වෙවි ඉන්න එපා. තියරි ඉගෙන ගන්න නැත්නම් ඒක ඉගෙන ගන්න ගත වෙන කාලේ විකාරයක් එකේ ඉන්න එපා ළමයිනේ. හරි හොඳම දේ නෙමෙයි ළමයි හොයන්න ඕනේ මේ වෙලාවේ පළදායිම දේ. ඔයාගෙන ළමයි උඹලා ලෑස්ති වෙන්න ඕනේ මේ එක්සෑම් එකට. මම ළමයි මෙතන වෙන කිසිම දෙයක් කතා කරන්නේ නැහැ. මම කතා කරන්නේ එක්සෑම් එකේ රිසල්ට්ස් ආවට පස්සේ මොකද වෙන්නේ කියලා විතරයි. හරි ඊළඟ ළමයි ඔළුවට දාගන්න හොඳට හිතට ගන්න. උඹලා මේකෙන් මේ වේදනාව ළමයිනේ ජීවිතේට එන්නේ නැති වෙන්නේ. දැම්ම මොකද්ද කරන්න ඕන? ෆස්ට් ෂයි, සෙකන්ඩ් ෂයි, තර්ඩ් ෂයි ඕන ෂයි එකක්. හරි තමන්ගේ හිණට යන දඟලන මිනිස්සු ඔළුවට ගන්න ඕන ළමයි. තව ටික දවසකින් සිරිලක පිරිච්ච අවුරුදු සිරිය එනවා. උඹලා මේ කාලේ කැපකිරීමක් කරපල්ලා. අම්මගෙන් බැනුම් අහගෙන නොනගතයට ගණන් හදන්න ඕනේ නෑ ළමයි. මම එහෙමත් කරා. මම එහෙමත් කරා. හැබැයි එහෙම කරන්න ඕනේ නෑ ළමයි. ඒක වැඩක් නෑ. ඒ වෙලාවේ ළමයි අවුරුදු සමරපල්ලා. අම්මා තාත්තලාත් එක්ක ගිහින් ඉඳපල්ලා. හැබැයි බං උඹලා මේ දවස් ටිකේ අවුරුදු සමරන්න ඕන. ඒ පැය කීපේ විතරයි. කමක් නෑ ළමයි. සමරන්න. අවුරුද්දනේ. හැබැයි උඹලා අවුරුදු ආපු ගමන් මමයි අවුරුද්ද හැමදාම එනවා. උඹලගේ විභාගෙන්නේ මේ අවුරුද්දේ විතරයි. ඒ නිසා ළමයි මේ කාලේ යාළුවොත් එක්ක එක රෙද්දවල් වල දෝදුව ළමයිනේ විකාර නටන්න යන්න එපා. අවුරුදු උත්සවයට යන්න එපා මේ පාර. වැඩක් නෑ ළමයි. දවසක් කියන එක උඹලට වටින උඹලගේ අවුරුදු 10ක් විතර ජීවිත කාලේ. ළමයි තේරුම් ගන්න යාළුවෝ නැති වෙන්නේ නෑ. මේ දවසක් ගියේ නෑ කියලා බොරුවට අසනීපයක් අරගෙන හරි යන්න එපා. යාළුවෝ කපන්න බැරි උන් ඉන්නවනම් ළමයි මේ දවස් ටිකේ වැඩ කරන්න. උඹලගේ ජීවිතේ උඹලා ඔය වේදනාව විඳිද්දී කවුරුත් උඹලා ළඟ නැහැ. අම්මා තාත්තත් අසරණයි බං මේ වෙලාවේ. හරි. ඒ නිසා ළමයි මොකද මේ මිනිස්සු වේදන් කරලා තියෙනවනේ උඹලා වෙන්නේ. මේ මිනිස්සු මොනව කරන්නද? ළමයි ඒ නිසා හිතට ගන්න. ඒ වේදනාව නැති වෙන්න නම් මේ අප්‍රේල් මැයි කියන මාස දෙකේ විකාර නටන්න එපා. හරි සිල් ගන්න යන්න ඕන නම් පොයි දවසට සිල් අරගෙන ගෙදර එන්න ළමයි. හරි උඹලා සිල් ගන්න නෙමෙයි යන්නේ ළමයි. දන්සල් කන්න යන්නේ. ළමයි කන්නේ නැතුව හිටියයි කියලා විසක් දවසට මැරෙන්නේ නැහැ. හරිද? මැරෙන්නේ නැහැ ළමයි. දන්සල් වැන්දිනයි කියලා මැරෙන්නේ නැහැ. බය වෙන්න එපා. ළමයි උඹලට ඕන නම් බැරිම නම් අයිස්ක්‍රීම් එකක් ඕනම නම් ජනේ කෙට්ටි කියලා ගෙන්නගෙන කාපල්ලා. හරි නැත්නම් ළමයි කඩෙන් ගිහිල්ලා කාපල්ලා. රුපියල් 100යි නෙවෙන්නේ. ළමයි හැබැයි එක ඔය මගුලක් වෙනුවෙන් උඹලගේ ජීවිතේ උගසට තියන්න එපා. හරිද? ඒකට අවධානමක් දෙන්න එපා. ළමයි උඹලට ඔය මහ වේදනාවෙන් මිදෙන්න ඕන නම් ළමයි තමන් කලින් එක්සෑම් එක ලෙල්ලටම කියලා කරගෙන හිටියේ එකක් උනක් කමක් නැහැ. දැන් ළමයි නැගිටින්න ඕන. දැන් පටන් ගන්න ඕනේ වැඩ කරන්න. ළමයි උඹලා එක්සෑම් එක රිසල්ට්ස් එන්න මාසෙකට කලින් ඉතර ඉඳලා වැඩ කරනවා කියලා කියන්නේ උඹලා මේ වේදනාව ළමයි ඒ එන්න තියෙන වේදනාවෙන් මිදෙන්න වැඩ කරන්නේ ළමයි. මතක තියාගන්න. ඒ වේදනාවෙන් මිදෙන්න වැඩ කරන ළමයි රිසල්ට්ස් එන දවස්වල උඹලට ওই තරම් වේදනාවක් කියන උඹලට හිතෙනව නෑ. මම පටන් ගත්තා මට තියෙන මේක දැන් කන්ටිනියු කරන්න. මට ගොඩ එන්න පුළුවන් කියන විශ්වාසය උඹලා ළඟ ඉතුරු වෙනවා. ළමයි මේ වචන කියන උඹලට මම කියන වචන ළමයි විශ්වාස කරන්න ඕනේ. හේතුව තමයි උඹලා හිටපු තත්ත්වෙන මමත් හිටියේ. හරි. උඹලා ඔලුවට ගන්න ඕනේ නිසා. ඔලුවට ගන්න ඕන. තාමත් කෙල වෙලා නැහැ. හරි. හැබැයි කෙල වෙන්න නියමිතයි ළමයි ටික දවසක් ගිහිල්ලා. ඒ නිසා දැන් වැඩ කරන්න පටන් ගන්න ඕන. හැමෝටම පුළුවන් ළමයි මේක කරන්න. අද ඉන්න මට්ටම ළමයි මගෙන් අහන්න එපා කමෙන්ට් දාලා. මම ඉන්නේ F3ක මට මේක කරන්න පුළුවන්ද කියලා. පුළුවන් බං. හැමෝටම පුළුවන්. මොන මට්ටමේ හිටියත් කරන්න පුළුවන්. හැබැයි ළමයි නිකමුන්ට කොතනවත් තැනක් නැහැ. නිදා ගන්න උන්ට ළමයිනේ හීන හැබෑ කර කවුරු හරි කියනවා නිදාගෙන ඉඳලා හීන හැබෑ කරගත්තයි කියලා.
ළමයි නෑ. හීන කියන ඒවා හැබෑ කරගන්නේ ඇස් පියාගෙන නෙමෙයි ළමයිනේ. ඇස් අරගෙන. නැත්තම් උඹට හැමදාම ඇස් පියාගෙන තමයි ඔය හීන බල බල ඉන්න වෙන්නේ. ළමයි උඹලා හැමදාම හීනෙන් දකින්නවනේ කඩේකට ගිහිල්ලා Tamanට වාස කරන හැමදේම. හරි නිකන් අර කඩේකට ගිහිල්ලා බලන්න නැතුව ළමයි ගාන බලන්න නැතුව අරගෙන හරිද? වාහනයක් අරගෙන ළමයි ගාන බලන්න නැතුව අම්මා තාත්තට කාඩ් එක දීලා ඕන තරමට වේදම් කරන්න. හරි. ඔවා හීන නෙමෙයි ළමයි. ඔවා හීන නෙමෙයි. හැබෑ කරගන්න පුළුවන් ළමයි. මමනේ කියන්නේ බං. හැබෑ කරගන්න පුළුවන්. හැබැයි උඹලා නිදාගෙන කාලකන්ණි වුණොත් ඔවා හැබෑ කරගන්න බෑ. ඒ නිසා ළමයිනේ වැඩ කරන්න පටන් ගන්න උඹලගේ හීන තියෙන උඹලගේ අතේ උඹලට ඒව හැබෑ කරගන්න කාලය තියෙනවා. හැබැයි අප්‍රේල් මැයි කියන මාස දෙකේ විනාශ වෙන්න එපා දරුවනේ. මම කිව්ව වේදනාව උඹලට එන්න නියමිතයි. ඒ වේදනාවට මුහුණ දෙන්න ඕන ෆස්ට් ටයිම් උත්සාහ ගනින්න. උඹලට ওই වේදනාව නෙමෙයි ළමයි. උඹලත් එක්ක පුදුමාකාර තරංකාරියෝ ටිකක් ඇති වෙනවා තව මාසයක් ගියාට පස්සේ. උඹලට උන්ට ලං වෙන්නවත් බෑ ළමයි සමහර වෙලාවට. ඒ නිසා තීරුම් ගන්න ළමයි උඹලා වැඩ කරන්න ඕන උන්ටත් වඩා වේගෙන් මේ වෙලාවේ. මෙතන තියෙන තරඟයක් නමුත් ළමයි තනියම වැඩ කර යුතු තරඟයක් කාවත් ඇදලා වටන්න ඕන තරඟයක් නෙමෙයි. තමා තමන්ව ගොඩනගා ගැනීමේ තරඟය. හරිද? ළමයි කෙනෙක් බුදු වෙන්න ඕන මුලින් තව කෙනෙක්ට පිහිට වෙන්න උනත්. හරි? ළමයි මතක තියාගන්න. ඒ නිසා මේ දවස් ටිකේ තමන් කාවත් විනාශ කරනකොට තමන්ගේ උපරිමෙන් ගොඩ නැගින්න. අනිත් අයට පිහිට වෙන්න ඊට පස්සේ පුළුවන් ළමයි. හරි? මේ වෙලාවේ රට හදන්න, ලෝකය හදන්න, ගම හදන්න යන්න එපා ළමයි. උඹලා හැදෙන්න ඕන වෙලාව නැත්තම් ඔය ඔක්කොම එකතු වෙලා උඹලව පල්ලෙහාට දාලා තෙරපල ළමයි තලලා දානවා මේ සමාජය. එතනට වැටෙන්න එපා ළමයි. හරි එතනට වැටෙන්න එපා. උඹලට මේක ගොඩනගා ගන්න පුළුවන් දෙයක්. උඹලට මේක දිනන්න පුළුවන්. තාම කාලය තියෙනවා. හැබැයි මම කියන වචනට ගරු කරපල්ලා. අද මේක පටන් ගනින්න. එච්චර දරුවනේ කියන්න තියෙන්නේ හැමෝටම තෙරුවන් සරණයි.